හොඳ සිහි බුද්ධියෙන් ඇතුව අහන්න මේක මේ ලෝකේ තියෙන වටිනම පාඩම. මේක තේරුම් ගත්තේ නැත්නම් බුද්ධ ආගම තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොච්චර පන්සල් ගියත් කොච්චර බණ ඇහුවා. 84000 ධර්මස්කන්ධයම පද 4කට කොට කරා. ධර්මස්කන්ධය කොට කරපු එක මම මෙතනින්ම ලියනවා. දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියන එක සිංහලෙන් ගත්තාම ඔයගොල්ලන්ට තේරෙනවා දුකක් ඇත. දුකක් ඇත. ඊට පස්සේ මොකද්ද පුතේ තියෙන්නේ? සමුදය සත්‍යනේ. සමුදය සත්‍ය. සමුදය සත්‍ය කියන එක සිංහලට හැරෙව්වහම එන්නේ දුකට හේතුවනේ. ඒක මම මෙතන ලියන්නේ ක්‍රියාවක් ඇත. ක්‍රියාවක් ඇත. ඊට පස්සේ තියෙන්නේ මොකද? නිරෝධ සත්‍ය නේද? නිවනක් ඇත. ඊට පස්සේ තියෙනවා මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය මාර්ගයක් ඇත. හරිනේ? ඊට පස්සේ තමයි පුතේ කතාව තියෙන්නේ. දැන් අපි ඔක්කොම මෙතන වචනයක් අඩු කරලා ලිව්වේ. දුක්ඛ සත්‍ය කියලා විතරක් නිකන් හිටියට දුක්ඛ ආර්ය සත්‍ය කියලා කිව්වද? දුක්ඛ ආර්ය සත්‍ය කියලා නේ කිව්වේ. දුක්ඛ ආර්ය සත්‍යයක් වෙනකොට මේ රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ කොහොමද දන්නවද? එතකොට දකින්න මේ ලෝකේ කෙනෙක් පුද්ගලයෙක් නැත කියලා දකින්න. හරිනේ? ආර්ය සත්‍ය වෙන්නේ එතකොට. දැන් අපි බලමු ආර්ය සත්‍ය මෙතන ලියනකොට කොහොමද ලියන්නේ කියලා. දුකක් ඇතනම් ආර්ය සත්‍ය වෙනකොට දුක විඳින කෙනෙක් නැත කියලා ලියන්න වෙනවා. දුක විඳින කෙනෙක් නැත. ක්‍රියාවක් ඇතනම් ක්‍රියාව කරන කෙනෙක් නැත. එහෙනම් කරන්නේ නැත. නිවනක් ඇතනම් එහෙනම් නිවනට ගිය කෙනෙක් නැති වෙන්න ඕනේ. කෙනෙක් පුද්ගලෙක් නැහැනේ. නිවනක් ඇත. නිවනට ගිය කෙනෙක් නැත. මාර්ගයක් ඇතනම් ඒක යන කෙනෙක් නැති වෙන්නේ නැහැ. මාර්ගයක් ඇතනම් එහි යන්නේ නැත. අන්න කතාව. දැන් පුළුවන් නම් ලියා ගන්නකො. බුදුහාමුදුරුවෝ කියපු චතුරාර්ය සත්‍ය අපි සිංහලට හරවනකොට මෙන්න මේක තමයි කතාව. දැන් මොකද්ද හිතෙන්නේ? යම් පුදුම අපබ්‍රංශයක් නේ. නිවන් දකින්න පුළුවන් පද 4ක් විස්තර කරේ. දැන් මේක පුතේ හිතයි මම ලිව් එකක් කියලා. මගේ අදහසක් කියලා. මගේ අදහස නෙමෙයි මේක. තියෙන්නේ මෙන්න මෙහෙමයි. දුක්ඛ මේවින කෝචි දුක්ඛිතෝ. දුකක් මැත්තේය. දුක විඳින කෙනෙක් නැත්තේය. හරිනේ? කාරකෝන කිරියාව විජ්ජති. ක්‍රියාවක් මැත්තේය කරන්නෙක් නැත්තේය. අත්ති නිබ්බුතින නිබ්බුතෝ කුමා. නිවනක් ඇත්තේය නිවනට ගිය කෙනෙක් නැත්තේ. මග්ග මග්ගා නහිකෝන විජ්ජති. මාර්ගයක් ඇත්තේය එහි යන්නෙක් නැත්තේය. මට සමාජලාට අකුරක් දෙකක් මිස් වෙන්නේ නැති. අන්න එහෙමයි බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනායේදී විස්තර කරලා තියෙන මුළු 84000 ධර්මස්කන්ධය මේකේ තියෙනවා. මේකේ තියෙනව නේද මේ ඇත කියලා සෙට් එකක්. මොනවද තියෙන්නේ කියලා හොයාගන්න බෑ පුතේ. මම මෙතන අඳිනවා මිනිස්සෙක්. තව එක්කෙනෙක් අඳිනවා මෙතන. මෙයා මොන වෙලාද? මැරිලා. මෙයා පන පිටින් ඉන්නවා. මේ දෙන්නගේ අතරේ තියෙන වෙනස මොකද්ද? මෙහෙම ඇහුවොත් මම මෙයාගේ අත කපන්න යනවා. කීතක් අරගෙන. මෙයාගේ අත කපන්න යනවා කීතක් අරගෙන. මෙයා දුවනවනේ. මෙයා දුවනවද? එහෙනම් මොකකටද මේ දැනෙන්නේ? දැනෙන දෙයක් තියෙන්න එපා මොන හරි එකක්. මෙයාට දැනෙන්න ඕන. අත කපන්නනකොට මෙයාට දැනෙනවා මොන හරි දෙයක්. දැනෙන්නේ කොහටද? හිතටනේ. මේ කපන්න එන්නේ වේදනාවක් එනවා කියලා හිතට දැනෙනවා. එතකොට එහෙනම් හිතක් ඇත. හිතක් තියෙන නිසා තමයි දුවන්නේ. හරිනේ? ඒක නිසා මේක නෑ කියන්නේ මේ ලෝකෙ කිසිම జగතෙකුට බෑ. හිතක් ඇත. ඊට පස්සේ අපි බලමු මෙයා ඉන්නවනේ. දැන් මැරිලා දවස් 3-4ක් ඉන්නවනේ මෙයා. නැහැයි කියලා කිව්වට කෙනෙක් පුද්ගලෙක් නෑ කියලා මෙතන කියනවා. හැබැයි මේ ඉන්නේ. අපි බලන්න ඕනේ මෙයාගේ තියෙන්නේ මොනවද කියලා. දැන් තියෙන්නේ මොනවද කියලා බලන්න පුතේ. S2 පියාගෙන ළඟම ඉන්න යාළුවගේ අතින් අල්ලගන්න. මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔප්පු කරන්නනේ යන්නේ. ආයි මේකෙන් පස්සේ සිහියෙන් හිටියොත් ඕගොල්ලොන්ට ලෝකේ වැරදි විදිහට දකින්න බෑ කියලා සහතික කරලා තමයි මම පෝස්ට් එක දෙන්නේ. ළඟම ඉන්න යාළුවගේ අතින් අල්ලගන්න. දැන් මට කියන්න දෙක ඇරලා කියන්න මොනවද අහුවෙන්නේ? ඇඟිලි අහුවෙනවලු. තව එකක් කියන්න. හැම අහුවෙනවා. හැමක් අහුවෙනවා. ඊට පස්සේ තව ඇටකටු අහුවෙනවද? ඇටකටු අහුවෙන්නේ. ඇටකටු වගේ අහුවෙනවා. හරි. මෙයා මැරිලා මෙතන සතියක් යද්දි මොකද වෙන්නේ? කුණු වෙනවා, පිම්බෙනවා, නිල් පාට වෙනවා, පැලෙනවනේ. පැරිලා ඕජස් ගලනවා. ඊට පස්සේ මාස දෙකක් යද්දි අර ටික මොකක්වත් නැහැ. ඇටකටු ටික විතරයි. අවුරුදු 4ක් විතර යද්දි ඒ ඇටකටු ටිකත් නැහැ. එතන අංශුවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමේ. අපි තියලා එකක් බැලුවා අපේ ආරණ්‍ය සේනාසනේ. අවුරුදු 4ක් විතර යද්දි පුතේ අරක ඇතුලේ තිබිච්ච මේකේ අර කටු හීනි වෙලා තිබුණා. ඊට පස්සේ සමහර කටු පේන්නේ නැහැ. ඒතකොට ඒ වගේ කාලයක් යද්දි අතන අංශුවක්වත් නැහැ. අතන අංශුවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මෙයාගේ අංශුවක්වත් ඉතුරුනේ නැහනේ. එයාගේ යම්කිසි දෙයක් තිබුණානේ. අන්නේ තියෙන දේවල් හොයන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. අතින් අල්ලගන්න. අතින් අල්ලගෙන බලනකොට ඕගොල්ලෝ කිව්වා ඒකේ තියෙනවා කියලා ඇඟිලි, ඒකේ තියෙනවා කියලා හැම, ඒකේ තියෙනවා කියලා ඇටකටු. මේ ඇටකටු හැම ඇඟිලි තියෙන දෙයක් නම් පුතේ මේ ලෝකේ අරයාගේ ඉතුරු වෙන්නේ. එහෙම තියෙන දෙයක් නම් එයාගේ ඉතුරු වෙලා තියෙන්න ඕනේ. මේක භාවනාවකට සමවැදිලා වගේ යාළුවගේ අතින් අල්ලලා මට කියන්න මුලින්ම අහුනේ මොකද්ද කියලා. තදයි.
රස්නේ. තාම මොනවද තියෙන්නේ? ළඟම ඉන්න යාළුවාගේ අතින් මෙහෙම පුළුවන් තරම් අල්ලලා තද කරලා බලන්න පුළුවන්ද කියලා? හිතේ හැටියට තද වෙනවද? හිතේ හැටියට තද වෙන්නේ නැහැ. හිතේ හැටියට තද වෙන්නේ නැත්තේ මේකේ තියෙන එළියට තල්ලු වෙන ගතිය. තල්ලු වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට දැනුණ නේද? ඇතුළට දැන් ඕගොල්ලන්ගේ ඇඟට දැනෙන්නේ නැහැ. තද වෙනවා කියලා. ඇඟට දැනෙන්නේ තද ගතියක්. හැබැයි හිතට දැනුණ නේද? ඇද ගන්න ගතියක්, තැලෙන ගතියක්, ඇදෙන ගතියක් වගේ එකක්. මේ මත තද කරනකොට. ඒක හිතට දැනෙන එකක් ඈ. ඒක ඇඟට දැනෙන්නේ නැහැ. ඇද ගන්න ගතියක් තියෙනවා, පිම්බෙන ගතියක් තියෙනවා. අපි දැන් දාන මෙතන ඇද ගන්න. තදයි රස්නේ තල්ලු වෙනවා, හැකිලෙන ගතිය. ඔන්න තියෙන දේවල් සෙට් එක. මේ ටික මේ ලෝකේ තියෙනවා. තව ටිකක් තියෙනවා. උඹට තව මදි. මදි නිසා මම මෙන්න මෙහෙම එකක් කියනවා. මං අඳිනවා මෙතන කළු පාට යකඩයක්. ඔන්න යකඩේ කළු පාටයි. ඊට පස්සේ මේ යකඩේට දානවා ගින්දර. මේ යකඩේට ගින්දර දැම්මට පස්සේ මේ කළු පාට යකඩේ තියෙද බලන්න මේ ටික. යකඩේ තදයිද? ෂුවර් නේ. ඔන්න යකඩේ තදයි. යකඩේ යම්කිසි රස්නයක් මොකක් හරි එකක් තියෙනව නේද? ඇතුළට ඇද ගන්න ගතියක් තිබිච්ච නිසා ඒක ඇතුළට ඇදිලා තියෙන ගොඩක් තදයි. එළියට තල්ලු වෙන ගතියක් තියෙන නිසා ඒක ඇතුළට සම්පූර්ණයෙන් තද වෙන්නේ නැහැ. එළියට ඇදලා ගන්න ගතියක් තියෙන නිසා තමයි ඒක හැඩයක් ගන්න. හරිනේ? ඔන්න එතකොට ඒකේ මේ දෙකක් තියෙනවා. ගින්දරේ තියෙද බලන්න මේ ටික. ගින්දර තදයිද? ගින්දරයකට මෙහෙම ගහලා බලුවාම පොඩ අතට දැනෙනව නේද පොඩි තද ගතියක්. හරිද? මේක තියෙන ගින්දරෙත් රස්නේද ගින්දර? ඒක නම් දන්නවා ඉතින්. ගින්දර රස්නේ. ඔන්න තල්ලු වෙන්නමයි හදන්නේ ගින්දර. ඇතුළට ඇදලා ගන්න ගතියක් තියෙන නිසා එළියට තල්ලු වෙන්නේ නැහැ. පැතිරෙන්නේ නැහැ ඒකට ඕන විදිහට. ඇතුළට ඇදලා ගන්න ගතියකුත් තියෙනවා. හරිනේ? ඔන්න මේ හතර හේතුවෙන් දැන් බලන්න මෙන්න මේ කළු පාට යකඩේ ටිකක් වෙලා මේක ගින්දර දාලා රත් කරද්දි මොකද්ද මේ කළු පාටට වෙන්නේ? රතු වෙනවා. රතු වෙනවනේ. ඔන්න කළු පාට යකඩේට රතු වෙනවා දැන්. රතු වුණා. කවුද මැජික් කාර්යයක්ද රතු කරේ? දෙවි කෙනෙක්ද රතු කරේ? දෙයියෝ මේක මැව්වද රතු පාට? හේතුන්ගෙන් හටගත්ත ඵලයක් වර්ණයක් කියලා එකක් ආවා. ඔන්න අපි දාන මෙතෙන්ට පාට නැත්තම් වර්ණය කියලා දාමු. ඊට පස්සේ අපි තව එකක් අඳිනු මෙතනින්. මෙතනින් අඳිනවා ටයර් එකක්. ඊට පස්සේ මෙතන අඳිනවා මෙතන ගින්දර දාන්න. මේ ටයර් එකට ගින්දර දාද්දි ටිකක් කළා යනකොට පැත්ත පලාත යන්න බෑ. මොකද්ද වෙන්නේ? ගඳයිනේ. ගඳ මැව්වද? කවුරු හරි. ගඳ මැජික් කාර්යයක් මොන හරි කරාද? ටයර් එකෙත් මේ හතර තියෙනනේ. ගින්දරෙත් තියෙන මේ හතරම හේතුන්ගෙන් හටගත්ත අලුත් තව එකක් ගඳ කියලා එකක් ආවා. ඊට පස්සේ තව එකක් අඳිනවා මෙතන. ඌලං කජ්ජු ඒක හට්ටියක දාලා රත් කරනවා. මේක අමුයෙන් තියෙන කොටයි බැද්දාමයි අතරේ වෙනසක් තියෙනව නේද? මොකද්ද වෙනස? රසයි. රසයේ වෙනසක් තියෙනවනේ. කට්ටිය බෙදලා කන්න ආසයි. සමහරව අමුයෙන් කන්න ආසයි. දැන් මේ කජු වලක් තියෙනවා මේ හතරම, ගින්දරෙත් තියෙනවා මේ හතරම. හැබැයි මේක ගින්දර දාලා රත් කරාම යම්කිසි වෙනසක් වුණා. දෙවි කෙනෙක් මැව්වද? දෙවි කෙනෙක් මැව්වේ නැහැ. එතකොට මෙන්න මේකේ අලුතෙන් එකක් ආවා රස. ඊට පස්සේ මම මෙතන ලියනවා බෙහෙත් පෙති ටිකක් අඳින්න. මෙතන මිනිස්සෙක් ඒක බොන අසනීපයක් හැදිච්ච වෙලාවට බෙහෙත් බොන්නේ බෑ. මිනිස්සෙක් බෙහෙත් බොන. මෙයාගේ ඔළුව එකක් කොමක් තිබුණ කියලා හිතමු බෙහෙත් දුවෙන් පස්සේ ඒක හොඳ වෙනවා. දැන් හොඳ කරේ බෙහෙත් දීපු දොස්තරද? එහෙම නැත්නම් යම්කිසි දෙවි කෙනෙක්ද? එහෙම නැත්නම් මේ දෙක අතරේ දැන් මේ මිනිහාගේ තියෙනනේ මේ හතර, මේකෙත් තියෙන මේ හතර. මේකෙත් තියෙන මේ තද ගතිය ඔක්කොම ටික මේ හතර. මේ දෙන්නගේ අතර එකතු වීමකින් යම්කිසි අලුත් දෙයක් හැදුනද? දොස්තරද හොඳ කරේ? දොස්තරට මැජික් කරන්න බෑ. දෙවියද හොඳ කරේ? එහෙම මවල එහෙම කරන්න බෑ. එතකොට මේ දෙක අතරේ යම්කිසි මිශ්‍රණයකින් යම්කිසි තව දෙයක් එකතු වුණා. මොකක්ද ඒ පුතේ? ගුණය කියලා එකක් ආවනේ. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ කඩාගෙන ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන ශක්තියක් බලයක් විදිහට මෙන්න මේ අට විස්තර කරනවා. මෙතනින් එහාට මේ ලෝකේ කඩන්න බෑ. ඕගොල්ලෝ අහලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා එකක් අහලා තියෙනවා. අන්න ඒ අට හැදෙන්නේ මෙන්න මේ වගේ කර්ම කාරණාව. සුද්ධාෂ්ටකයක් කියලා කියන්නේ. මේ ටික පුතේ එකින් එක වෙන වෙනම කඩන්න බෑ. මේ අටම තියෙන්නේ එකට. මේ ලෝකේ පරමාණු, නියුට්‍රෝන, ප්‍රෝටෝන මොනවා කඩාගෙන ගියත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අට වෙන් කරන්න බෑ. මේ අට එකටම පවතිනවා. දැන් ඕගොල්ලෝ හිතනවා මේ අට අංශුවක් කියලා. මේ අට අංශුවක් නෙමෙයි. මේ අට අංශුවක් කියලා ගත්ත තැන මේ ධර්මයේ තේරෙන්නේ. මේක අංශුවක් නෙමෙයි. මේක ඉන්න මේ වගේ දෙයක්. මෙහෙම හිතන්න මම මෙතන කොලයක් ගන්නවා. හාෆ් ෂීට් කොලයක්. හාෆ් ෂීට් කොලයක් අරගෙන මම යටට තියෙනවා කාන්දම් කෑල්ලක්. උඩට දානවා යකඩ කුඩු ටිකක්. මම මෙහෙම කාන්දම් කෑල්ල යටින් ඇදගෙන යනවා. කාන්දම් කෑල්ල නිසාද යකඩ කුඩු ටික එන්නේ? යකඩ කුඩු ටික නිසාද? එහෙම නැත්නම් මේ දෙක අතර තියෙන බලයක් නිසාද? බලයක් නිසානේ. බලය අංශුවක්ද? බලය කියන්නේ ශක්තියක්, බලවේගයක්. අන්න ඒ වගේ තමයි මේක ගන්න ඕනේ. මේක ඔයගොල්ලෝ පස්සේ තේරෙයි තා ටිකක් කියලා කියන්නේ ඇයි එච්චර ධර්මෝට මේක කිව්වේ.
මේක එහෙම බලයක් බලවේගයක් ශක්තියක් අංශුවක් කියලා මේක ගන්න එපා ධර්මයේ තේරෙන්නේ. අපි යනවා දැන් තව එකකට. මම මෙතන අඳිනවා හැමෝම දන්න නිසා මම මෙතන අඳිනවා මෙහෙම කෙනෙක් අඳිනවා. කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ මම මෙන්න මෙතන අඳිනවා කවුද මේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ දෙන්න 1000ක් සෙනග මෙතන ගෙනල්ලා ඉන්දුවකින් එහෙම. ඒ 1000ම මේගොල්ලෝ අඳුරගන්න නේද? මේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. ඒ අඳුරගන්නේ පුතේ හිතෙන් කරන්නේ අරමුණ ගන්න එක විතරයි. අඳුරගත්තට හිතේ හැමෝගෙම ආපු රහ සමානද? හැමෝගෙම මූණු සතුට නැද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා කියනකොට හැමෝගෙම මූණු මේ සතුටෙන් පිනායි පිලී යනවද? නෑනේ. සමහර කට්ටියට හරි සතුටුයි. සමහර කට්ටියට හරි දුකයි. හරිනේ? ඒ කියන්නේ හිතින් අඳුරගත්තට හිතත් එක්කම කියනකොටම පහළ වෙන අදහස් වෙනස් වෙනවා පොඩ්ඩක්. මෙයා දකිද්දී එනවා කට්ටියකට අදහසක්. අම්මේ මෙයා. එතකොට අනිත් කට්ටියට එනවා අදහසක් අම්මේ මෙයා. මෙයා දකිද්දී ඒත් එහෙම නේද? සමහර කට්ටියට එනවා අදහසක් අම්මේ මෙයා තමයි කියලා එකක් එනවා. සමහර කට්ටියට එනවා අදහසක් බුදු අම්මෝ මෙයා තමයි කියලා එකක් එනවා. මේ දෙන්නටම එහෙමයි. එතකොට මේ දෙන්න අඳුරගත්තට හිතට ආපු රහ හැමෝගෙම සමානද? නෑනේ. එහෙනම් මේ ලෝකේ තව දෙයක් තියෙන්න ඕන නේ. අන්න ඒ දේ තමයි හිතින් මේගොල්ලෝ අඳුරගන්න අරමුණ සිද්ධ කරාට තව දෙයක් තියෙනවා මේ ලෝකේ. තියෙන දෙයක්. ඒක තියෙනවනේ හැමෝටම ආවනේ. නෑයි කියන්න බෑ. ඒක නිසා ඒකට කියනවා පුතේ අපි සිතුවිලි කියලා. ඔන්න අපි දැන් මේ ලෝකේ තියෙන දේවල් සෙට් එක හොයාගෙන ඉවරයි. මේ ලෝකේ අපි ඇත කියලා බුදුරජාණන් වහන්සේ කියපු දේවල් වලින් තියෙන ටික අපි හොයාගෙන ඉවරයි. මේ ටිකට තමයි පුතේ කියන්නේ චිත්ත චෛතසික රූප කියලා. හරිනේ? මේකට කියනවා මෙන්න මේ අට එනවා රූප කියලා කොටසකට. මේ සිතට කියනවා චිත්ත කියලා. හරිනේ? මේ ටිකට කියනවා චෛතසික කියලා. මේ ලෝකයේ ඇත්තටම තියෙන ධර්ම කොටස, මේ ලෝකයේ ඇත්තටම තියෙන බලවේග කොටස, මේ ලෝකයේ ඇත්තටම තියෙන ශක්තියින් කොටස තමයි මේ ටික. මෙතනින් එහාට මේ ලෝකයේ කිසිම කෙනෙකුට අලුත් දෙයක් පෙන්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ මම විස්තර කරේ. දැන් මම ඕගොල්ලන්ට මෙතන 8යිනේ කිව්වේ. දැන් මේක ගන්නකෝ. මේකට තට්ටුවක් දැම්මහම, ඒකට තට්ටුවක් දැම්මහම මේ සුද්දාෂ්ටක වැදීමේදී එන අලුත් එකක් ඒක. හරිනේ? ඒ වගේ තියෙනවා 28ක්. මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ. දැනට මේ ඇති ඔයගොල්ලොන්ට. හරිනේ? 9 වෙනි එක තමයි තට්ටු කරනකොට එකක් ආවා. මැව්වේ නැහැ. කවුරුත් මැජික් එකක් කරේ නැහැ. හරිනේ? ඒ වගේ තව තියෙනවා එතකොට 20ක්. ඔයගොල්ලෝ ඉගෙන ගන්නව නා. එතකොට සිත් මෙතන එකක් කියලා කියන්නේ මේ සිත් විස්තර කරනවා ශක්තියින්ගේ වශයෙන්. ඕගොල්ලෝ කඩේකට ගිහලා බඩු ගන්නකොට ඕගොල්ලෝ දැනගන්න ඕන කඩවල මේ බඩු වල මිල කොච්චරද? අපේ අතේ තියෙන ගාණ කොච්චරද? මේක වියදම් කරන්නේ කොහොමද? එහෙම කියලා දැනගන්න ඕනනේ. මෙන්න මේක බෙදනවා ඒක නිසා 89කට. ඊට පස්සේ දැනට ඒක අදාළ නැහැ. එතකොට චිත්ත චෛතසික රූප කියලා කොටස් තුනක් තියෙනවා. මෙතන බුදුහාඳුරෝ තව එකක් තියෙනවා කියලා නිවනක්. ඒක මේ ලෝකෙන් එහා තියෙනවා. නිබ්බාන. චිත්ත චෛතසික රූප නිබ්බාන. ඔන්න චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා ඕගොල්ලෝ ඔච්චර දරුණුවට බැරෑරුම් විදියට අහපු කතාව තමයි පුතේ මේ දැන් විස්තර කරලා තියෙන්නේ. දැන් මේ ටික තමයි දැන් අපි මෙතන විස්තර කරලා මෙතන දැන් අපිට කෙනෙක් පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහනේ. මොන දැන් අපිට කෙනෙක් පුද්ගලයෙක් හම්බුන්නේ නැහැ. ඕගොල්ලෝ කියන මෙතන කොයිද කෙනෙක් පුද්ගලයෙක් හම්බෙන්නේ නැත්තේ මේ ඉන්නේ තාම මෙච්චර ඉන්නවා කියලා දැන් ඕගොල්ලෝ හිතේ අදහසක් තියෙනවා. මේවා ශක්තියන්ගේ විදියට ගත්තාම මේ එකක්. දැන් ඕගොල්ලන්ට ආවර්තිතාවකයේ හයිඩ්‍රජන් උගන්නද්දී ඔක්සිජන් ගැන තියෙන ගුණයයි හයිඩ්‍රජන් ගැන තියෙන ගුණයයි එකයිද? වෙනස්නේ. මේවා කොයි වෙලාවකවත් එකක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙමයි. දැන් අපි බලනවා සරඹ සංදර්ශනයක් තියෙන ලාක මෙහෙම පිට්ටනියක් තියෙනවා. මේකේ ඉන්නවා මෙතනින් යනවා මිනිස්සෙක්. මේකේ තියෙන්නේ දැන් මේකේ තියෙන දේවල් ටික කියලා ගත්තාම මේ 89 නේද? 81 නේද? මෙතන තියෙන 81 තමයි මෙන්න මේ මිනිස්සෙක් ඉන්නවා. අන්න ඒ මිනිස්සයා දැන් මේක එහාට මෙහාට යනවා. ඕගොල්ලෝ උඩ ඉඳන් බලද්දි දැන් ඕගොල්ලන්ට පේනවා මිනිස්සෙක් එහාට මෙහාට යනවා කියලා. හරිනේ? උඩ ඉඳන් ඕගොල්ලෝ බලනවා. මෙතන තියෙන 81කින් තමයි මිනිස්සු හැදිලා මිනිස්සුම කියලා කියමු. මිනිස්සු 81 දෙනෙක් හැදිලා ඉන්නෝ මේක ඇතුලේ. මිනිස්සු 81 දෙනා තමයි මේ එහාට මෙහාට යන්නේ. ඕගොල්ලෝ උඩ ඉඳන් බලද්දි එක්කෙනෙක් විදිහට පේනවා. හැබැයි කවදාවත් මේ මිනිස්සු 81 දෙනා එක්කෙනෙක් වෙනවද? කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ. හරිනේ? ඒ වගේ තමයි මෙන්න මේ ධර්ම මේ ටික කොයි වෙලාවකවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ.
ඒ අදාළ කාර්ය ඒ කට්ටිය කරන විතරයි. අපි හිතමු මලක් ගහක එල්ලලා තියෙනවා. මල ගහේ එල්ලලා තියෙන ප්‍රමාණය නැති වෙච්ච ගමන් ගහට අදාළ කාරණාවක්ද බිමට දාන එක? ගහට අදාළ කාරණාව තියෙන එල්ලගෙන ඉන්න එක විතරයි. ගහට අදාළ කාරණාවක් නෙමෙයි ඒක බිමට දාන එක. ඒ බිමට අදාළ කාරණාව තමයි ඒක බිමට ඇදලා ගන්න එක. හරිනේ? ඒක ගහේ කාරණාවක් නෙමෙයි. ඒ වගේම මේ ශක්තියින් වෙන වෙනම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවා එකක් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. හරි. තාමත් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා මෙච්චර විස්තර කරලා තාමත් මම කියලා කෙනෙක් ඉන්නවද කියලා. ඔන්න දැන් අපි මේ ප්‍රශ්න ටික ඔක්කොටම එන්න හදන්නේ. දැන් ඔන්න විස්තරය කරලා ඉවරයි. විස්තර කරා. දැන් අපි බලමු මම කියලා කෙනෙක් නැහැ කියන්නේ ඇත්තක්ද කියලා. ප්‍රශ්නට උත්තරේ බලමු. හරිනේ? ඔන්න දැන් එහෙනම් විස්තරේ ඉවරයි. උදාහරණයක් ගමු. මම මෙතන අඳින පුතේ පොන්චි ඇටයක් අඳිනවා. මොකද්ද? පොන්චි ඇටයක්. මේක අපි පැල කරනවා. දවස් 3-4කින් මොකෝ වෙන්නේ? ගිරියක් දානනේ. සතියකින් කොළ දෙකක් දානවා. මාසෙකින් දෙකකින් ලොකු බොන්චි වැලක් තියෙනවා. දැන් මේ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න හරිම සරලයි. මේ බොන්චි වැලේ මේ බොන්චි ඇටේ තියෙනවද? කියන්න බලන්න. නැහැ. අංශුවක්වත් තියෙනවද? අංශුවක්වත් නැත. මේ ආපු ගිරිය තියෙනවද? නැහැ. මේ ආපු කොළ දෙක තියෙනවද? අංශුවක්වත්. එහෙනම් මට කියන්න පොඩි කාලේ ඉඳපු ඕගොල්ලෝගේ මොනවද දැන් තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? මොකුත් නැහැ. එහෙනම් කො මම කොතනද ඉන්නේ? එහෙනම් මම කියලා කෙනෙක් ඉන්නවද? එතකොට මම කියලා කෙනෙක් නැත. හරිනේ? තියෙන්නේ මේ වෙලාවේ හටගත්තා නාම රූප කියන චිත්ත චෛසික නාම රූප කියන ධර්ම. ඒ වෙලාවේ පැවතුණා. ඒ වෙලාවේදී එතරම් නිරුද්ධ වුණා. හරිනේ? ඊට පස්සේ ආයේ එකක් හටගත්තා. ආයේ පැවතුණා. ආයේ නිරුද්ධ වුණා. ආයේ තව එකක් හටගත්තා. ආයේ පැවතුණා. ආයේ නිරුද්ධ වුණා. මම මේ කොච්චර කිව්වත් තා ටිකක් කළා යනකොට ඕගොල්ලන්ට හිතෙනවා පොඩි කාලේ තිබිච්ච හිත තියෙනවා කියලා. එහෙමයක් හිතෙන්න පුළුවන් නේ. තා ටිකක් කළා යනකොට විනාඩි 5ක් විතර යනකොට ඔය තුස්ලිම් භූත වෙලා හිටියට විනාඩි 5ක් විතර යනකොට හිතෙනවා ඒ කිව්වට මේ හිත තියෙන්නේ. හරිනේ? හිත තියෙන්නේ කියලා හිතනවා. පුතේ මේ බොන්චි වලේ එනෝ නේද බොන්චි කරල්? මේ කරල් වල තියෙනව නේද බොන්චි ඇට? මේ ඇටේද මේ? හිත තියනවද එහෙනම්? හිතත් මෙතනදී ඇති වෙලා මෙතනදී පැවතිලා මෙතනදී නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ උපදිනවත් එක්කම ඒ මොහොතේ ඒ හිත ඇති වෙලා පැවතිලා නිරුද්ධ වෙනවා. කෝටි ලක්ෂයක් සිත් තප්පරයකට පහළ වෙන නිසා අපට මේ වේගය තේරෙන්නේ. දැන් හිතන්න ටීවී එකක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. මේ ටීවී එකේ මිනිස්සෙක් ඉන්න මේ පැත්තේ. මේ පැත්තට යන මිනිස්සෙක් ඉන්න මේකේ. මේ මිනිස්සයා මේ පැත්තට දැන් ටික වෙලාවකින් යනවා. මේ මිනිස්සයා මෙතෙන්ට ගිහිල්ලා ටික වෙලාවකින්. කවුරු හරි ගියාද මෙතන ඉඳන් මෙතෙන්ට? මෙතන තියෙන ලයිට් ටික මෙතන පත්තු වෙලා මෙතනද නිවුණා නේද? ආයි මෙතන තියෙන ලයිට් ටික මෙතනදී පත් වෙලා මෙතනද නිවුණා. ආයි මෙතන තියෙන ලයිට් ටික මෙතනදී පත් වෙලා මෙතනද නිවුණා. ඔහොම මේ ලයිට් ටික මෙතෙන්ට අරන් යනවද? සිත් සහ චෛතසික සහ රූප සියල්ලම මෙතනදී ඇති වෙලා මෙතනදී පැවතිලා මෙතනදී නිරුද්ධ වෙනවා. මේ අත මෙතනදී උපද්දවන ගතිය සම්පූර්ණයෙන් නිරුද්ධ කළා තමයි අලුත් අතක් අලුත් රූපයක් මෙතනදී හදන්නේ. ওই ධර්මයේ දන්නේ නැති තාක් අපි මිත්‍යා දිට්ඨිය. සම්මා දිට්ඨියට එන්න නම් ওই ධර්මය දැනගන්න ඕනේ. මේ ටිකත් ඇති ඕගොල්ලන්ට හරියට ප්‍රැක්ටිස් කරොත් අවුරුදු 7ක් යද්දි නිවන් ලැබෙයි. බුදුහාමුදුර සහති කරන යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානෙන් ඉන්නවා නම් අවුරුදු 7ක් යද්දි අනාගාමී වෙනවා කියලා. එතකොට මේ ටික දන්නේ නැතුව ඕක කරන්න බෑ. ධර්මයේ ඉගෙන ගන්න වැඩ කරන අතරේ මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම නිවන් දකින්න පුළුවන්.